හයි ළමයි කොහමද? එන මගේ කද පොඩි රොන්දයක් යන්න. අද නිවාඩු දවසක් නිසා ටිකක් එළියට යන්න ඕන වෙලා තිබ්බා. කාලා ලෑස්ති වෙලා ඔන්න ගමන පටන් ගත්තා. ඔහොමම වීඩියෝ එක දිගටම බලන් ඉන්න අපි කොහෙද යන්නේ කියලා. කවුද කැමති වාහනයක යද්දී ඔහොමම වින්ඩෝ එක ඕපන් කරලා එළිය බලන් යන්න මම නම් ආසයි. හුළඟයි වීව් එකයි හිතට දැනෙන නිදහසත් එක්ක මං හරි කැමතියි. ඔයාලත් එහෙම නේද? යන ගමන් බොමු කියලා තිබහටත් එක්ක බිමේකුත් අරගෙනයි ගියේ. ඔන්න ඉතින් අපි යමු. මේ තියෙන ක්ලයිමේට් එකට නම් මං ආසයි. අවුවයි සීතලයි දෙකම තියෙද්දි. කෝකරත් කියලා ඉතින් අපි ලොකේෂන් එක ඔන් කරගෙන අපිට යන්න ඕන ගමන ලොකේට් කරා. මං කිව්වේ නැහනේ අපි කොහෙද යන්නේ කියලා. අපි ගියේ ඉතින් ස්පා එකට. මොකද එක දිගට වැඩ කරලා හරි මහන්සි වගේම හරි ඇඟට හරි අමාරුයි. ඒ නිසා අපි ප්ලෑන් කරා ස්පා එකට ගිහලා හොඳ මසාජ් එකක් තියාගන්න. ලොකේෂන් එකක් දාගෙන අපි හරි තැනට ආවා. අපොයින්ට්මන්ට් එක නම් කලින් දාලා තිබ්බේ. ඒ නිසා ටයිම් එක තිබ්බේ අපිට 4ට. ඉතින් අපි කොහොම හරි 4 වෙද්දි එතන හරියට වෙලාවට හිටියා. ඉතින් ඔන්න අපි අපේ වැඩෙත් කරගෙන එහෙම්මම එළියට ආවා. ඉතින් අපි එහෙම්මම බඩු ටිකක් ගන්න හිතුවා. මේ පැත්තේ තියෙනවා එක එක කෑම වර්ග වගේම ඇඳුම් වින්ටර් එක පටන් ගන්නවනේ. ඉතින් ඒ නිසා එකට හරියන ඇඳුම් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් ඒවත් බලලා අපිට කැමති දෙයක් තියෙනවා නම් ඒකත් අරගෙන යන් කියලා තමයි මේ හරියට ආවේ. මං හරි ලැජ්ජයි පබ්ලික් ඒරියා එක ওই වගේ වීඩියෝස් කරගෙන ඇවිදන් යන්න. ඉතින් අපි සුපර් මාකට් එකට ආවා. මෙහි එහෙම අපිට තෝරන්න කියලා බඩු ගොඩාක් තියෙනවා. ඉතින් එකක් කියලා තෝරන්න හරි අමාරුයි. මේ ඒරියා එකේ තියෙන්නේ කොස්මැටික්, ඒ වගේම බිස්කට්, චොක්ලේට්, ඩ්‍රින්ක්ස්, ෆෘට් ජූස්, වෝටර් ඒ වගේ ඒවා තමයි තියෙන්නේ. ඉතින් ගන්න තියෙන දේවල් ඉතින් අරගෙන අනවශ්‍ය දේවල් ඉතින් ගන්න උවමනා නැහැ කියලා හිතනවා. ඉතින් ওই වගේ බිම වර්ග තියෙනවා. ඔන්න ඔය කොළපාට බෝටල් එක තියෙනවනේ ඒක තමයි මේ රටේ තියෙන බීර් එක. ලොකුවට ඇල්කොහොල් ඇඩ් වෙලා නැහැ. ඉතින් ෆෘට් ජූස් එකක් වගේ තමයි බොන්න පුළුවන්. ඒ වගේම ඔන්න ඔහොමම ඇවිදගෙන ගියා. මොනවද තියෙන්නේ මේ හරිය තියෙන කැන්ඩීස් වර්ග, ජෙලි, ටොෆී ඒ වගේ ගොඩාක් අයිටම්ස් තියෙනවා. ඉතින් ඒ බඩු ටිකත් අරගෙන අපි එහෙමම එන ගමන් මෙන්න මේ කැෆේ එක දැක්කා. ඉතින් ඒකේ මෙනු එක බලලා අපි ඕඩර් කරේ මිල්ක් ෂේක් එකයි කැරමල් පුඩින් එකයි. මේක හරියටම ෆිලිපීන්ස් ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඇත්තටම රහයි. ඔන්න ඔහම තමයි අපි අද දවසේ ගෙවුනේ. ඉතින් ඒකත් කාලා බීලා ඔන්න ඔහමම අපි ගෙදර ගියා. බයි බයි. වීඩියෝ එකකින් හම්බෙමු.